කරනවා කිව්වොත් අනිවාර්යෙන් මේ කොටස් ටික සම්පූර්ණයෙන් කවර් කරලා ඉවර කරනවා. මේ වීඩියෝ එක කරන්නේ අපේ යුනිවර්සිටි ප්‍රී කෝස් එකේ බැච් 4 එකේ පෙබරවාරි මාසේ වැඩපිළිවෙල ගැන ඔයාලව පොඩි දැනුවත් කිරීමක් කරන්න වීඩියෝ එක දාන්න චුට්ටක් පරක් වුණා. හැබැයි ඔයාලට පුලි පෙබරවාරි මාසේ වෙනම වැඩ ටික අපි කවර් කරනවා. මෙතනදී ළමයි අපි ඔයාලා දන්නවා ප්‍රධාන සබ්ජෙක්ට්ස් අපි කෝස් එකේදී කවර් කරන පහක් තියෙනවා. ඒ තමයි mathematics, chemistry, physics, programming, statistics කියන සබ්ජෙක්ට් පහ. අපි මේ මාසේ ළමයි maths එකේ ප්‍රධානව කවර් කරනවා ඔයාලට modulus functions කියන කොටස සම්පූර්ණයෙන් කවර් කරලා ඉවර කරනවා. ඊට අමතරව inequalities කියලා පොඩි යුනිට් එකක් තියෙනවා. මේ යුනිට් එක සම්පූර්ණයෙන් කවර් කරලා ඉවර කරනවා. ඊට අමතරව ඔයාලා කවර් කරන්න පටන් ගන්නවා අපි limits කියන section එකේ basicම part එක කවර් කරලා ඉවර කරනවා මෙතනදී. ඊට අමතරව ළමයි මේ කරපු කොටස් වලට අදාළව ඔයාලට සම්පූර්ණයෙන් ටියුටෝරියල් සෙට් එකක්ම අපි දෙනවා. ගිය මාසෙත් අපි මේ ටියුටෝරියල්ස් දීලා තියෙනවා. මේ මාසෙත් ඒට අදාළ ටියුටෝරියල් සෙට් එකක්ම දෙනවා. ඊළඟට ළමයි කෙමිස්ට්‍රි පාර්ට් එක ගත්තොත් එimhe කෙමිස්ට්‍රි පාර්ට් එකේ ඔයාලට ප්‍රධානවම කවර් කරනවා isotopes කියන කොටස. ඊළඟට elements කියන section එක, periodicity and periodic table කියන පාර්ට් එක, ඊට අමතරව ionic and covalent bondings කියන පාර්ට් එක සහ මේ කරන sections හතරටම දාලා ටියුටෝරියල් සෙට් එකක් වෙනම දෙනවා. ඒතර ඔයාලා දන්නවා කොහොමද මේකේ වැඩ වෙන විදිය සහ දැනට ඔයාලට අයිඩියා එකක් තියෙනවා අපි කරනවා කිව්වොත් අනිවාර්යෙන් මේ කොටස් ටික සම්පූර්ණයෙන් කවර් කරලා ඉවර කරනවා. ඊළඟට ළමයි physics සහ programming කියන subjects දෙකට අදාළව ගත්තොත් එහෙම අපි physics එකේ ප්‍රධානවම කවර් කරනවා ඔයාලට motion කියන part එකේ තියෙන vertical and horizontal motions කියන sections දෙක කවර් කරනවා. ඊට අමතරව අපි කවර් කරන්න පටන් ගන්නවා projectile motions කියන part එක. මේක ඇත්තටම අපිට සම්පූර්ණයෙන්ම කවර් කරන්න බැරි වුණත් මේ මාසෙදී මේකේ basic part එක හරි කවර් කරලා ඉවර කරනවා. ඊළඟට මේ sections තුනටම දාලා සම්පූර්ණ ටියුටෝරියල් සෙට් එකම මේ මාසේ ඔයාලට හම්බ වෙනවා. ඊට අමතරව ළමයි programming කියන part එකේ මේ තියෙන variable, data types, user input operators කියන පොඩි section ටිකක් ඇත්තනම තියෙන්නේ. ඒ ටික සම්පූර්ණයෙන් මෙතනදී cover කරලා ඒකට අදාළ ඔයාලට practice code කියලා අපි වෙනම මේකක් හදලා තියෙනවා වෙනම platform එකක්. ඒකෙදී අපි ඒ sections වලට දාලා වැඩ ටිකක් ඔයාලට class එකේදීම කරවනවා. ඊට අමතරව ළමයි statistics කියන subject එක අපි start කරනවා මේ මාසේ cover කරන්න. ඒකේ basicම part එක අපි මේ මාසේ cover කරලා ඉවර කරනවා. එතකොට මේක තමයි අපි university pre course එකේ පෙබරවාරි මාසේ වැඩපිළිවෙල. ඒතර ඔයාලට මේ අපිත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට ලොකු වැඩපිළිවෙලක් මේකේ තියෙන ළමයි. මේ අපි part by part කියාගෙන ගියාට පොඩි ඉක්මනින් මේක ඉවර කරන්න ඕන නිසා වීඩියෝ එක මේක ලොකු වැඩක්. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා තාම ඔයාලා join වෙලා නැත්නම් අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ number එක තමයි 071 104.98.05 මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් අපේ WhatsApp group වලට join වෙලා හැමදේම update වෙන්න. අපේ website එක හරහා අපි සම්පූර්ණයෙන්ම අපේ වැඩ ටික යන්නේ. ඒක ගැන අපි ඉස්සරහට දැනුවත් කරන්න. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක join වෙන්න කියලා.